කවුරු මොනවා කොහොම කිව්වත් අලුත් අවුරුද්ද පිළිගන්න අපි ලෑස්තිනේ. ජයනිකා බලන්න දැන් සියලුම දෙනා ලංකාවේ දැන් අලුත් අවුරුද්ද සමරන සියලුම දෙනා එකම වෙලාවක ආහාර අනුභව කරනවා. එකම වෙලාවක ගනුදෙනු කරනවා. එකම වෙලාවක වැඩ අල්ලනවා. එකම වෙලාවක ඉසතෙල් ගන්නවා. මේ හැමදේම සිද්ධ කරන්නේ මේ හැමදේම නැකතකට සිදු වෙන්නේ සාමූහිකත්වයේ සංකේතවත් කරන්න. අපි හැම කෙනෙක්ම ශක්තිමත්ව එකවන්ම එක ගමනක් යනවා කියන කාරණෙත් එක්ක. දැන් හිසතෙල් ගන්නකොට අපි පාවිච්චි කරන ඖෂධීය ශාක වර්ග. හිසට තියෙන ශාක, පයට තියෙන ශාක. මේ හැම දෙයක් ගැනම ඔබ දැනුවත්ද? සමහර විට දැනුවත් අයත් ඇති. සමහර විට දැනුම හොයන අයත් ඇති. නොදන්නව නම් අහගන්න ඇයි අපි මේ දේවල් කරන්නේ කියලා. බලන්න දැන් මේදී. අපි හැමදාමත් ඔබව දැනුවත් කරන්නේ ඔබට කියා දෙන්නේ අපේ වටපිටාවේ තිබෙන ගහකොළ පිළිබඳ, ඖෂධ පිළිබඳ, මේ ඖෂධවල තිබෙන ගුණ පිළිබඳ. අපි තව දවස් කීපයකින් දින කීපයෙන් අපේ ජාතියේ මහා මංගල්‍ය සිංහල අලුත් අවුරුද්ද සමරන්න බලාගෙන ඉන්නවා. සිංහල අලුත් අවුරුද්දට පසු එන විශේෂිත වූ චාරිත්‍රයක් තමයි හිසතෙල් ගෑම. ලබන 15 වෙනිදාට දෙන්නේ උදේ 6:40ට තමයි අපේ සුබ නැකත තියෙන්නේ. අපි මෙච්චර කාලයක් තිස්සේ ඔබ අපි හැමෝම මේ චාරිත්‍රය කරගෙන ආවා. නමුත් ඔබ සමහර විට දන්නේ නැතුව ඇති මෙහි තිබෙන පදනම මොකක්ද කියලා. අපිට ආයුර්වේදයේ කියලා දුන්නේ එසේ මෙසේ පුද්ගලයෝ නෙමෙයිනේ. තුන්කල් දක්නා නුවණැති බ්‍රහ්ම ඍෂිවරු තමයි අපිට මේ ආයුර්වේදය කියලා දුන්නේ. ඒ වගේම තමයි මේ චරක කියන ආචාර්යවරයා මේ හිස තෙල් ගෑමේ ගුණාංග පිළිබඳ මෙන්න මෙහෙම කියලා තියෙනවා. හිසට කෙනෙක් දිනපතා තෙල් ආලේප කරනවා නම් ඒ පුද්ගලයාගේ හිස කෙස් ශක්තිමත් වෙනවා. හිසේ මුල් ශක්තිමත් වෙනවා. හිසේ අස්ථි ශක්තිමත් වෙනවා. ඒ වගේම අපේ ප්‍රඥාව බුද්ධිය වර්ධනය කරනවා. ඒ වගේම අපේ අවධානය නින්ද වැඩි කරනවා. මෙන්න මේ වගේ ಗುಣ ගණනාවක් අපේ ආයුර්වේදයේ පතපොතේ දිනපතා හිස තෙල් ගෑම පිළිබඳ, හිස තෙල් ගෑමේ ಗುಣ පිළිබඳ කතා කරනකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ මේ අලුත් අවුරුද්ද චාරිත්‍රයටත් මේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය එකතු වෙලා තියෙන්නේ අපේ ආයුර්වේදයෙන්. ඉතින් ඒක සංකේතාත්මකව සිද්ධ කළත් දිනපතා ඔබට මේ චාරිත්‍රය ඉෂ්ට කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒයින් ලැබෙන ගුණයි අපි මුලින්ම සඳහන් කළේ. අපි මේ හිස තෙල් ගෑමට විශේෂයෙන් සාදා ගන්නා නානු පිළිබඳව සහ ඒ නානු වලට යොදා ගන්නා ඖෂධ පිළිබඳ කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ අවුරුද්දේ ಜಾති 14ක් විශේෂයෙන් සඳහන් වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ සැවැන්දරා කියලා ඔබ විශේෂයෙන් අහලා තියෙනවා. බොහෝම ಗುಣ ගෙන දෙන ශාකයක්. සේරගහ ඔබ දැකලා ඇතිනේ. මේ සේරගහට බොහෝම සමානකම් ඇති කොළයක් තියෙන ගහක් තමයි මේ සැවැන්දරා කියලා කියන්නේ. මේ සැවැන්දරා ගහේ වේලිච්ච මුල් තමයි ඔබ දකින්නේ. ඉස්සර නම් මේවා නිරන්තරයෙන් ඔබේ ගෙදර තිබුණා. ඔබේ අල්මාරියේ ඇඳුම් වලට සුගඳ ගහන්න, ඒ වගේ කාවන් වගේ කෘමීන්ගෙන් ඔබේ ඇඳුම් ආරක්ෂා කරගන්න අපේ මුතුන් මිත්තන් පාරම්පරිකව යොදාගත් දෙයක් තමයි සැවැන්දරා. ඔබට සුවඳ සංවේදනය කරන්න අපහසුයි. බොහොම සුවඳක් දැනෙනවා, සුවඳක් වැස්සෙනවා මේ ශාකයෙන්. මෙයත් ඔබට එකතු කරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් බොහොම සිසිල් ගුණ දෙන ශාකයක් හැටියට තමයි අපි සඳහන් කරන්නේ. හිසට, කොණ්ඩයට බොහොම හිතකර ඖෂධයක් හැටියට තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. මේ සැවැන්දරා මුල්. ඒ වගේම මේ විෂ්ණු ක්‍රාන්ති කියලා කියනවා. අපි නීල පුෂ්පි කියලා කියනවා. මේ විෂ්ණු ක්‍රාන්ති කියලා කියන්නේ ඔබේ ශරීරයේ දාහය නැති කිරීමට ගන්නා. ඒ වගේම මේ අපස්මාර, මානසික රෝග වැනි රෝගවලට බහුලවම යොදා ගන්නා ශාකයක්, ඖෂධයක් තමයි මේ විෂ්ණු ක්‍රාන්ති කියලා කියන්නේ. විෂ්ණු ක්‍රාන්ති ඔබේ මේ නානු වලට එකතු කරගන්නා ප්‍රධාන ඖෂධයක් හැටියට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ සමහර විට මේක අඳුරනවා ඇති මේ ඉරිවේරියා කියලා අපි හඳුන්වනවා. මේක අපේ පැරන්නන් බොහෝම බහුලව පාවිච්චි කළා මේ පාචනයේට. එහෙම නැත්නම් බඩේලි යන එකට මේක කොටලා වණ්ඩුවේ තම්බලා මිරිකලා මේකට දෙහි ඇඹුල් ටිකක් දාලා මීපැණි ටිකක් දාලා සීතාරාම ගුලියකුත් එක්ක අපේ පැරන්නන් නිතර භාවිතා කරන්න තමන්ගේ ගෙදර තියාගෙන හිටියා. ගෙවත්තේ වවාගෙන හිටියා. මම හිතන්නේ බොහොම පහසුවෙන් වගා කරගන්න පුළුවන් පැලෑටියක්. මේක තමයි අපි ඉරිවේරිය කියලා කියන්නේ. මෙයත් අපේ නානු සාදා ගැනීමට භාවිතා කරන විශේෂිත වූ ඖෂධීය ශාකයක්. ඒ වගේම තමයි කලාඳුරු කියලා කියන්නේ පොඩි පැලෑටියක්. මේ කලාඳුරු අල තමයි අපි ගන්නෙ මේ නානු සාදා ගැනීමට. මෙයත් සෙම
වලට සෙම් සහිත පුද්ගලයන්ට කෝටරක ප්‍රදාහයට හිසවර අදයට එන විශේෂ වට්ටෝරු වල සඳහන් බෙහෙතක් මේ කලාඳුරු කියලා කියන්නේ. අර මා මුලින් සඳහන් කළ ඉරිවේරියා වලට කලාඳුරුත් එකතු කරලා කොට්ල වණ්ඩුවේ තම්බල මිරිකලා පාචනයේට වමන යනවට බඩේලේ යනවට දෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. අපි නානු සාදා ගැනීම සඳහා එක් කරගන්නා ඖෂධයක් මේ කලාඳුරු වල කියලා කියන්නේ. ඒ වගේම සුදු හඳුන් ශාකය මේ ඔබ දකින්නේ සුදු හඳුන් ගහේ පොත්තක් ඔබ දකින්නේ ඔබට සජීවී ශාකයක් සමහර විට බලා ගන්න පුළුවන් මේ තියෙන වීලි පොත්තක් සුදු හඳුන් ගැන ඔබ කවුරුත් දන්නවා විශේෂයෙන් සීත ගුණයෙන් යුත් ශාකයක් ශාක කොටසක් මේක චන්දන කියලා අපි පාවිච්චි කරනවා අර චන්දන ඇඟේ ගාලා කියලා අපි කියන්නේ විශේෂයෙන් ඔබේ සමේ කාන්තිය පැහැපත් බව රැක ගැනීමට මං හිතන්නේ නිරන්තරයෙන් අපේ ආදිතම යුගයේ පටන් අපේ ලලනාවන් භාවිතා කළා කියලා අපේ පතපොතේ සඳහන් වෙනවා. ඒ වගේම ලේ පිරිසුදු කර ගැනීම සඳහා රක්ත ශෝධන ගුණයෙන් යුත් ප්‍රධාන ඖෂධයක්. ඒ වගේම ඔබේ කොණ්ඩේට බොහොම හිතකර ඖෂධයක් හැටියට මේ චන්දන එහෙම නැත්නම් සුදු හඳුන් අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම මෙයත් නානු සාදා ගැනීම සඳහා පාවිච්චි කරන එකතු කර ගන්න පුළුවන් ඖෂධයක්. ඒ වගේම තමයි මේ කුංකුමප්පු. මේක විශේෂයෙන් බොහොම දුර්ලභ ගණයේ පැලෑටියක් ඉන්දියාවේ හිමාල ප්‍රාන්තයේ වැඩෙන වැවෙන බොහොම පොඩි පැලෑටියක් හැටියට තමයි මේක දන්නේ. මේ ඒකේ මලේ තිබෙන මේ කුංකුම තමයි අපි මේ පාවිච්චි කරන්නේ. බොහොම රතු පැහැ ගන්නන දෙයක්. මේක විශේෂයෙන් ඉන්දියානු කාන්තාවන් තමන්ගේ රූප ස්වභාවයේ රූප ආලංකාරයේ වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා ඖෂධයක් හැටියට සඳහන් වෙනවා. බොහොම මිල අධික ඖෂධයක්. අපි මේකට සැෆ්‍රන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. කුංකුමප්පු කියලා සිංහලෙන් කියනවා. මෙයත් නානු සාදා ගැනීම සඳහා භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ ගෝරෝචන. ගෝරෝචන කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කස්තුරි ගැන අහලා තියෙනවා ස්වභාව ධර්මයා විසින් මුවාගේ තැන්පත් කරලා තියෙනවා කියලා. මෙය ඇත්තටම ගොනාගේ මොල්ලිය තමයි මේ දේ විශේෂයෙන් තැන්පත් වෙලා තියලා තියෙන්නේ. මේ ගෝරෝචන කියලා අපි හඳුන්වනවා. මෙයත් අපේ මේ වට්ටෝරුව සඳහා මේ සුවිශේෂී වූ වට්ටෝරුව සඳහා අපි පාවිච්චි කරනවා අපේ නානු සාදා ගැනීමට. මේ ඔබ දකින්නේ වෙනිවැල්ගට. ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට යොදා ගන්නා අපි දන්නවා මේ පිටකැස්ම හැදෙන එක වළක්ව ගන්න අපේ මිනිස්සු වෙනිවැල්ගට තම්බල බිව්වා. ඒ වගේම ඇඟේ පතේ වේදනාව නැති කර ගැනීමට වෙනිවැල්ගට තම්බල බිව්වා අපේ පැනන්නන්. ඒ වගේම අද වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා අපේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණය රිල්ඩ රෝගවලට මුහුණ දීමේ හැකියාව වැඩි කරනවා කියලා. ඒ වගේම බාහිරව ආලේප කරන්න පුළුවන් ඔබේ මූණේ කුරුල්ලා තියෙනවා නම් හැමේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔළුව හොදන්න අපි පොඩි බබාලා නාවන කොටත් සමහර වෙලාවට මේක පාවිච්චි කරනවා. අපේ මේ සඳහාත් අපි විශේෂයෙන් පාවිච්චි කරන මේ වෙනිවැල්ගට අපි නානු සඳහා භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ සස්සඳ මුල් ඔබ දකින්නේ. මේ සස්සඳ මුලුත් මේට එකතු වෙන දෙයක්. ඒ වගේම මේ ඊතන ඔබ දකිනවා. ඊතනත් ඔබ සාමාන්‍යයෙන් තනකොළ වගේ දෙයක් ඔබට සජීවීවත් එක දකින්න පුළුවන්. මෙවැනි වූ ඖෂධ 14ක් ඔබට අවශ්‍ය වෙනවා. මේ සාදා ගන්න මේ නානු සාදා කොහොමද මේ නානු සාදාගන්නේ? මේ ඖෂධ සියල්ලම අරගෙන සමව අරගෙන මේකට වතුර දාලා තම්බලා මේක අපි හොඳට තම්බ ගන්නවා. හොඳට කහට එනකන් කසාය කරලා මේක කසාය කරගත් වතුරට ඉඹුල් කොළ තම්බපු වතුර ඔබට මිශ්‍ර කරන්න පුළුවන්. ඉඹුල් කියලා සමහරට ඔබ දන්නේ නැතුව ඇති මේ නම. නමුත් අට්ටික්ක කිව්වහම ඔබ දන්නවා. අට්ටික්ක කිව්වහමත් ඔබ දන්නවා. මේ අට්ටික්ක කියලා කියන්නේ ගෙඩියන ගහක්. මං හිතන්නේ කුරුල්ලෝ බොහෝම කැමති වෙනවා මේකේ තියෙන ගෙඩි වලට. මේකට කොඳුරු ගෙඩි කියලාත් මේ අට්ටික්ක ගහට කියනවා. මේ අට්ටික්ක ගහේ කොළ තමයි මේ සැරේ සිංහල අවුරුද්දෙන් පස්සේ එන හිස තෙල් ගෑමේ උත්සවයට හිසට තැබිය යුතු කොළ හැටියට සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම පයට තැබිය යුතු කොළ හැටියට පුළුන් කොළ එහෙම නැත්නම් දිමුල් කොළ හැටියට සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ අට්ටික්ක ගහේ කොළ අරගෙන ඒක ඉස්ම අපි අර පෙර සඳහන් කරපු ඖෂධ කසායට මිශ්‍ර කරලා මේකට අපිට තෙලක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි නානු කියලා කියන්නේ. ඔබ මෙච්චර කල් දැනගෙන ඉන්න නැතුව ඇති සමහර විට මේ නානු කියලා කියන්නේ මොනවද කියලා. මේ නානු වල තියෙන අන්තර්ගතය ඒ වගේම එහි තිබෙන ඖෂධීය වටිනාකම මොකක්ද කියන එක ඔබ සමහරට නොදැන ඉන්නේ නැති. මම හිතන්නේ ඔබට ඒ ගැන අද දැනගන්න පුළුවන් වුණා නම් ඔබ මීටත් වඩා පෙරටත් වඩා මේ චාරිත්‍ර පිළිබඳ උනන්දු වෙයි
වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ සමහර විට කැමති ඇති දැනගන්න ඇයි මේ අවුරුද්දෙන් අවුරුද්දට හිසට තියෙන කොළ ජාතිය වෙනස් වෙන්නේ. ඒ වගේම පාදයට තියෙන කොළ ජාතිය වෙනස් වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් හිස තෙල් ගාන දිනට බලපාන ග්‍රහයට අයිති වෙන ශාකයක් තියෙනවා. ඒ ශාකයට තමයි අපි සාමාන්‍යයෙන් හිසට තියන්නේ. ඊට පෙර දිනට බලවත් වන ග්‍රහයට අයිති වෙන ශාකයේ කොළ තමයි අපි කකුලට තියන්නේ. 15 වෙනිදා කියන්නේ සඳුදා. සඳුදාට අයිති වෙන ග්‍රහයාට සඳු ග්‍රහයාට අයිති ශාකයේ තමයි අත්තික්ක හැටියට අපි සඳහන් කරන්නේ. ඒ නිසා තමයි අත්තික්ක අපේ හිසට අපි තියන්නේ. ඒ වගේම තමයි ඊට පෙර දින ඉරිදා දින රවි ග්‍රහයාට අයිති ශාකයේ තමයි පුළුන් කියලා කියන්නේ. ඒ පුළුන් ශාකයේ අපේ පාදයට තියන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් ඔබ දැනගත්ත ඇයි අපි අවුරුද්දෙන් අවුරුද්දට විවිධ කොළ හිසට සහ පාදයට අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙන්නේ එක එක ග්‍රහයන්ගේ කිරණ සම්ප්‍රේෂණය කිරීම අපිට ලබා ගැනීමට ඒ කොළ උපකාරී වෙනවා කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. එතකොට අට්ටික කොළ මේකට යොස්ර කළා මේකට විශේෂයෙන් අපි තෙලක් පාවිච්චි කරනවා. ඔබට ඕනෑම තෙලක් තල තෙල්, තැඹිලි තෙල් මේ ඕනෑම තෙලක් පාවිච්චි කරගන්න පුළුවන්. ඊට වඩා තවත් ගුණදායකයි අපිට හොඳ වෙද මහත්වෙක් හදපු බෙහෙත් තෙලක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් නීල් ආදී තෙල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිර්ගුණ්ඩ ආදී තෙල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ හොඳ බෙහෙත් තෙල් තියෙනවා. මෙන්න මේ වගේ තෙලක් තමයි අපි විශේෂයෙන් හිස තෙල් ගෑමේදී පාවිච්චි කරන්නේ. අපි විශේෂයෙන් මේ විශේෂිත වූ දිනේ අපි මේ සංකේතාත්මකව භාවිතා කළත් මං හිතන්නේ හිස තෙල් ගෑම දිනපතා හිසේ තෙල් ආලේප කිරීම ආයුර්වේදයේ අරමා මුලින් සඳහන් කළ ಗುಣ සියල්ලම ගෙන දෙන දෙයක් හැටියට අපි ආයුර්වේදයේ හඳුන්වනවා. ඔබට ධාරණ ශක්තිය වැඩි වෙන්න පුළුවන්. ඔබේ නිින්ද වැඩි කර ගැනීම සඳහා මම හිතන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක් තමයි මේ අවශ්‍ය දෙයක් තමයි මේ තෙල් හිස ගැල්වීම. ඒ වගේම ඔබේ සමේ කාන්තිමත් භාවය වැඩි කරනවා කියලාත් විශේෂයෙන් මේ ගුණවල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ මේ සුබ නැකතින් ආරම්භ කරන මේ විශේෂිත වූ සංසිද්ධිය මං හිතන්නේ ඔබට දීර්ඝකාලීනව රැක ගන්න පුළුවන් නම් අර මා මුලින් සඳහන් කළ සියලුම ගුණාංග ඔබට ළඟා කරගන්න පුළුවන් වෙයි. අද ඔබ දැනගත්තා මේ හිස තෙල් ගෑමේදී අපි පාවිච්චි කරන නානුවල අන්තර්ගතය මොනවද? එහි තිබෙන ඖෂධීය ගුණාංග මොනවද කියලා. හිස තෙල් ගෑම වැදගත්කම කොයිතරම්ද කියලා ඔබ දැනගන්නට ඇති. ඉතින් අපි හැමෝම නිරෝගී වෙලා ඉන්න කැමති. නිරෝගීකම තමයි ජීවිතේට තියෙන වටිනම දේ.